අයිබෝවන් අද අපි කතා කරන්නේ මේ ලෝකේ පුරාම ගොඩක් දෙනෙක් රස විඳින ඒ තමයි චායි නැත්නම් ඉතින් මසාලා චායි කියලාත් කියනෝ නේද මේක නිකම්ම අර අපි බොන තේ එකක්ම නෙවෙයි නේද කොහෙත්ම නෑ ඒක ඇත්තටම අර උසස් තත්වයේ තේ කොළයි කිරි ඊට පස්සේ එක එක જાතියේ කුළුබඩු එහෙම නියම විදිහට කලවම් කරලා හදන ඒකෙන් හරිම විශේෂ පානයක් අර තේ රසටත් වඩා අර කුළුබඩු වලින් එන සුවඳ ඒ රස තමයි ඉස්මතු වෙන්නේ. ඔව් අපිට ලැබිලා තියෙන මේ විස්තරවල හැටියටත් කියන්නේ ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා එනසාල් කුරුඳු කරාබු නැටි කළුගම් මිරිස් වගේ දේවල්. ඒ කියන්නේ ටිකක් සැරඩතියකුයි සුවඳකුයි දෙන එකතුවක් තමයි මූලිකවම තියෙන්නේ. හරියටම ඒක තමයි බේස් එක වගේ. හැබැයි ඉතින් ඒ ටිකට අමතරව සමහර තැන්වල සමහර වට්ටෝරු වල අසමෝදගම් මහදුරු ඇට කොත්තමල්ලි ඇට වගේ දේවලුත් එකතු කරනවා කියලා තේනවා. ඒර්වද. මේකෙන් පේනව නේද? එකම චයි එකක් නෙවෙයි ලෝකේ පුරාවම තියෙන්නේ. පළාතින් පළාතට සමහර විට ගෙදරින් ගෙදරටත් වට්ටෝරුව වෙනස් වෙනවා ඇති. ඒක තමයි මටත් හිතෙන රසවත්ම කාරණය. නම එක වුණාට අර දාන කුළුබුඩු ಜಾති ඒවයි ප්‍රමාණියන් හදන විදිය අනේ මන්දා ඒ අනුව රසයි සුවඳයි කොච්චරනම් වෙනස් වෙනවද? අනිවාර්යයෙන්ම. ඒ විවිධත්වය තමයි චයි කියන අත්දැකීම මෙච්චර පොහසත් කරන්නේ. දැන් මේ රස කතාව විතරක් නෙවෙයිනේ. මේ කුළුබුඩු වල තියෙන ගුණ නිසා සෞඛ්‍ය පැත්තෙනුත් යම් යම් වාසි තියෙනවා කියලා අපේ මූලාශ්‍රවල තිබුණා නේද? ඒ කතාවක් තියෙනවා. මුලින්ම වගේ කියුනේ අර ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන. ඒ කියන්නේ අර ඇඟේ සෛලවලට වෙන හානිය එහෙම අඩු කරනවා වගේ එකක්නේ. විශේෂයෙන්ම අර කරාබු නැටි කුරුඳු වගේ දේවල් වල ඒ ගුණය වැඩි කියලාත් සමහර තැන්වල තිබුණා. ඒක වැදගත් කාරණයක්. මොකද ඒක සමස්ත සෞඛ්‍යයටම බලපානවනේ. ඊට අමතරව තිබුණා රුධිර සෞඛ්‍යයට යම්කිසි හිතකර බවක් තියෙන පුරුවන් කියලා සමහර කුළුබඩු. උදාහරණයක් විදිහට ගත්තොත් කුරුඳු. රුධිර පීඩනය පාලනයට එහෙම උදව් වෙන්න ඉඩ තියෙනවා කියලා අදහස් තියෙනවා. හැබැයි ඉතින් මේවා තාම පරිශන මට්ටමේ දේවල් වෙන්නත් පුරුවන්. ඒකත් මතක තියාගන්න ඕන. ඒක ඇත්ත. ඒ වගේම කියනවා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් උදව්වක් වෙන්න පුළුවන් කියලා. ඒ සමහර විට අර ඉඟුරු කුරුඳු වගේ අපු චායි වලට එකතු කරන දේවල් වල තියෙන ගුණ නිසා වෙන්නේ නැති. හැබැයි ඉතින් සීනි දාලා චායි බොන කෙනෙක්ට නම් මේක ටිකක් හිතන්න වෙන කාරණයක් නේද? අනිවාර්යයෙන්ම සීනි නැතුව බිව්වොත් තමයි සමහර විට ඒ ගුණය හරියටම ලැබෙන්නේ. තව දෙයක් තමයි අර බර අඩු කරගන්න උත්සාහ කරන අයටත් යම් සහායක් වෙන්න පුළුවන් කියන එක. ඒ සමහර විට මේ කුළුබඩු නිසා අර මේ ජීර්ණ ක්‍රියාවලිය එහෙම ක්‍රමවත් වෙලා පරිවෘත්තීය ක්‍රියා වේගවත් වෙන නිසා වෙන්නේ නැති ඒ වගේ අදහසක් එන්නේ නැත්තේ. තව කරුණු දෙකක් මට මතකයි තිබුණා. එකක් තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒ කියන්නේ ලෙඩවලට ඔරොත්තු දීමේ හැකියාව ඒක ශක්තිමත් කරන්න දායක වෙන්න පුළුවන් කියන එක ඉඟුරු කරාබු නැටි වගේ දේවල් වල ඒ ගුණේ තියෙනවා කියලා අපි සාමාන්‍යනුත් දන්නවනේ. අනික තමයි මේක සමහර විට කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වෙන්නත් පුළුවන්. අර ඔසප් වේදනාව වගේ දේවල් අඩු කරන්නයි මානසික ආතතිය ටිකක් හරි අඩු කරගන්නයි මේ උණුසුම් සුවඳ පානීය උදව් වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒතරෝ බානකෝ එක එක කුළුබුඩුවේ තියෙන ගුණ ඒවා එකතු වුණාම ඒ චායි වට්ටෝරු අණුව ලැබෙන රස වගේම සමහර විට සෞඛ්‍යමය බලපෑමත් යම් යම් විදිහට වෙනස් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ හැම චායි කෝප් එකකින්ම ලැබෙන අත්දැකීම වගේම ඒකේ තියෙන ගුණයත් සියුම් විදිහට හරි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක නම් ඇත්ත. ඒ කියන්නේ චායි එකක් තෝරගන්නිද්දී සමහර විට රස විතරක් නෙවෙයි ඒකට දාලා තියෙන කුළුබොඩු මොනවද? ඒවයි ගුණ කොහොමද කියන එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා වෙන්න පුළුවන්. ඔව් නේද? මේ විවිධ කුළුබඩු එකතු වරා හදන රස සංකලනය වගේම ඒවයි තියෙන ගුණත් එකතු වෙලා ශරීරයට බලපාන විදියත් ඒක ඇත්තදම හරිම සංකීර්ණ ඒ වගේම රසවත් මාතෘකාවක්. අපි අද කතා කරපු මූලාශ්‍රය ඇසුරෙන් මතුනේ ඒ කතාවේ පොලි කොටසක් විතරයි. මේ ගැන තවත් හිතන්න හොයන්න කොච්චර දේවල් තියෙනවද? සමහර විට එකම කුළුබඩුව වුණත් ඒක වෙනස් විදියට සකස් කරාම උදාහරණයක් විදිහට බෙදලා දැම්මම හරි අමුවෙන් දැම්මම හරි ලැබෙන ගුණය වෙනස් වෙනවා ඇතිද? අන්න ඒ වගේ දේවලුත් හිතන්න වටිනවා.